හරි. ඔයා ඉංග්‍රීසි කතා කරනකොට ඔයාට ඉතාමත් වැදගත් වෙන වචනයක් තමයි මේ සම් කියලා කියන්නේ. මේ සම් කියන වදන ඔයා ඉංග්‍රීසි කතා කරනකොට අවස්ථා 4කදී ප්‍රයෝජනවත් වෙනවා. මොකක්ද මේ අවස්ථා 4? මේ අවස්ථා 4ම මම ඔයාට මේ පාඩමේදී පැහැදිලිව කියලා දෙනවා උදාහරණ සහිතව. හරි. ඒ අවස්ථා 4ට යන්න ඉස්සර වෙලා අපි ඉස්සෙල්ලම බලමු මේ සම් කියන වදනේ මූලික අර්ථය මොකක්ද කියලා. සම් ටිකක්, ටික දෙනෙක්, කිහිපයක්, සමහරක්, යම් ප්‍රමාණයක්. හරි. දැන් අපි යමු අර අවස්ථා 4න් පළවෙනි අවස්ථාවට. මේ පළවෙනි අවස්ථාවේදී ඔයා දැනගන්න ඕනි විශේෂ දෙයක් තියෙනවා. ඒ තමයි countable nouns කියන්නේ මොකක්ද කියලා. countable nouns එක හරි සරලයි. ගණන් කරන්න පුළුවන් නාමපද. දැන් ඔයා හිතන්න බලන්න ඔයාට පොත් කිහිපයක් දීලා කවුරු හරි කියනවා මේක ගණන් කරන්න කියලා. පුළුවන්ද ගණන් කරන්න? පුළුවන්නේ. පොත් 1 2 3 කියලා ගණන් කරන්න පුළුවන්නේ. පිරිමි ළමයි 1 2 3 කියලා ගණන් කරන්න පුළුවන්නේ. ගැහැණු ළමයි 1 2 3 කියලා ගණන් කරන්න පුළුවන්නේ. එතකොට මල් 1 2 3 කියලා ගණන් කරන්න පුළුවන්නේ. එහෙනම් ඕවා ඔක්කොම පිරිමි ළමයි ගණන් කරන්න පුළුවන් නාමපදයක්. පොත් කියන්නේ ගණන් කරන්න පුළුවන් නාමපදයක්. ගැහැණු ළමයි කියන්නේ ගණන් කරන්න පුළුවන් නාමපදයක්. මල් කියන්නේ ගණන් කරන්න පුළුවන් නාමපදයක්. අන්න ඒවට තමයි අපි countable nouns හෙවත් ගණන් කරන්න පුළුවන් නාමපද කියලා කියන්නේ. ඉතින් සම් කියන වචනය භාවිතා කරන පළවෙනි අවස්ථාව තමයි මේක. සම් කියන වදනත් එක්ක අපි countable noun එකක්. ඒ කියන්නේ ගණන් කරන්න පුළුවන් නාමපදයක් යොදන්න ඕනේ. හැබැයි මෙතනදී විශේෂත්වයක් තියෙනවා. ගණන් කරන්න පුළුවන් නාමපදයේ බහුවචනයක් යොදන්න ඕනේ. ඒක වචනයක් යොදලා හරියන්නේ නැහැ. දැන් බලන්න මේ උදාහරණය. some boys. දැන් boys කියන්නේ බහුවචනය. boy කියන්නේ ගණන් කරන්න පුළුවන් නාමපදයක්. ඒකේ බහුවචනය තමයි අපි මෙතෙන්ට දාලා තියෙන්නේ. මෙතන ඒක වචනේ දාන්න බෑ. some boy කියන්න බෑ. ඒක වැරදි. some boys කියලා බහුවචනයෙම එන්න ඕනේ. some boys මොකක්ද අර්ථය? පිරිමි ළමයි ටික දෙනෙක් නැත්නම් පිරිමි ළමයි ටිකක්. some girls ගැහැණු ළමයි ටික දෙනෙක් එහෙම නැත්නම් ගැහැණු ළමයි ටිකක්. some apples apple ගෙඩි ටිකක්. some mangoes අඹ ගෙඩි ටිකක්. some flowers මල් ටිකක්. some birds කුරුල්ලෝ ටික දෙනෙක්. some pencils පැන්සල් ටිකක්. some books පොත් ටිකක්. ඔය විදිහට අපිට සම් කියන වදනත් එක්ක ගණන් කරන්න පුළුවන් නාමපදය බහුවචනය යොදන්න පුළුවන්. හරි. ඒ විදිහට හදාගත්ත phrases, ඒ කියන්නේ සම් කියන වදන සහ ගණන් කරන්න පුළුවන් නාමපදයට එක්ක යොදාගත්ත phrases දාලා අපි වාක්‍ය තුනක් හදලා බලමු අපි මේ විදිහට. බලන්න මේ පළවෙනි වාක්‍ය. මට තියෙනවා පොත් ටිකක්. පොත් ටිකක් කියලා කියන්නේ කොහොමද? some books. අන්නේ some books කියන phrase එක දාලා අපි මේ වාක්‍යයක් හදලා තියෙනවා. මොකද්ද? I have some books. මට තියෙනවා පොත් ටිකක්. හරි. ඊළඟට අපි හදලා තියෙනවා some boys කියන phrase එක දාලා මේ විදිහට වාක්‍යයක්. There are some boys in the classroom. There are some boys in the classroom. පිරිමි ළමයි ටික දෙනෙක් ඉන්නවා පන්ති කාමරේ. හරි. ඊළඟට some birds කියන phrase එක දාලා අපි හදලා තියෙනවා මේ විදිහේ වාක්‍යයක්. I saw some birds. I saw some birds. මම දැක්කා කුරුල්ලෝ ටික දෙනෙක්. මම දැක්කා කුරුල්ලෝ ටික දෙනෙක්. I saw some birds. හරි. ඕක තමයි පළවෙනි පියවර. පළවෙනි පියවරෙන් අපි මොකක්ද ඉගෙන ගත්තේ? සම් කියන වදනත් එක්ක ගණන් කරන්න පුළුවන් නාමපදයක බහුවචනය යොදලා අපිට phrase එකක් නිර්මාණය කරන්න පුළුවන්. ඒ phrase එක අපිට වාක්‍යයකට දාලා අපිට කතා කරන්න පුළුවන්. සම් භාවිතා කරන දෙවෙනි අවස්ථාවේදී අපිට ඕන වෙනවා uncountable noun එකක්. මොකද මේ uncountable noun එකක් කියන්නේ? ඒකත් සරලයි. uncountable noun එකක් කියලා කියන්නේ ගණන් කළ නොහැකි නාමපදයක්. ගණන් කරන්න බැරි නාමපදයක් තියෙනවද? ඔව් තියෙනවා. මොනවද? තේ ගණන් කරන්න බෑ, කෝපි ගණන් කරන්න බෑ, කිරි ගණන් කරන්න බෑ, බත් ගණන් කරන්න බෑ, හාල් ගණන් කරන්න බෑ. එතකොට තෙල් වර්ග කිසිම දෙයක් ගණන් කරන්න බෑ. පෙට්‍රල්, කෙරසින්, ඩීසල් වගේ දේවල් ගණන් කරන්න බෑ. සූදුරු, අබ ගම්බිරිස් වගේ දේවල් ගණන් කරන්න බෑ. ඉතින් ඒව තමයි ගණන් කරන්න බැරි නාමපද. එතකොට මේ ගණන් කරන්න බැරි නාමපදයක් එක්ක සම් කියන වදන යොදලා අපිට phrase එකක් නිර්මාණය කරන්න පුළුවන් මේ විදිහට. මොකක්ද? some sugar සීනි ටිකක්.
some water වතුර ටිකක්, some rice බත් ටිකක්, some tea තේ ටිකක්. බලන්න මෙන්න මේ වැදී විශේෂත්වයක් තියෙනවා. මම දැන් අර පළවෙනි පියවරේදී කිව්වා ගණන් කරන්න පුළුවන් නාම පදයක් නම් බහුවචනය යොදන්න කියලා. හැබැයි මෙතන ගණන් කරන්න බැරි නාම පදනේ තියෙන්නේ. ඔයා හොඳට මතක තියාගන්න. ගණන් කරන්න බැරි නාම පදවලට බහුවචන නැහැ. ඒක දන්නේ නැත්නම් අද දැනගන්න. ගණන් කරන්න බැරි නාම පදවලට බහුවචන නැහැ. ඒ නිසා අනිවාර්යෙන්ම මෙතනදී පාවිච්චි කරන්න වෙන්නේ ඒක වචනයම තමයි. sugar කියලා ඒක වචනය, water කියලා ඒක වචනය, rice කියලා ඒක වචනය, tea කියලා ඒක වචනය. ඒකින්ද මේවට බහුවචන නැති හින්දා ඒක වචනේ තමයි some කියන එකත් එක්ක පාවිච්චි කරන්න වෙන්නේ ගණන් කරන්න බැරි නාම පදයක් නා. හරි. තව ටිකක් අපි බලමු. some milk කිරි ටිකක්, some bread පාන් ටිකක්, some juice යුෂ ටිකක්, some money සල්ලි ටිකක්. දැන් සමහර වෙලාවට වගේ සල්ලි ගණන් කරන්න පුළුවන් කියලා නෑ. සල්ලි ගණන් කරන්න බැරි නාම පද ගොඩේට තමයි ඉංග්‍රීසි භාෂාව ඉගෙන ගන්නකොට අපි ඉගෙන ගන්න වෙන්නේ. ඒක ඒ ගොඩට තමයි වැටිලා තියෙන්නේ. හරි. එතකොට මේ phrases එක හදපු වාක්‍ය තුනකුත් අපි මේ එක්කම බලමු. දැන් බලන්න මේ පළවෙනි වාක්‍යයේ තියෙනවා some water කියන phrase එක අපි නිර්මාණය කරගත්ත some water කියන phrase එක දාලා තමයි මේ වාක්‍ය නිර්මාණය කරලා තියෙන්නේ. some water කියන වතුර ටිකක්නේ. I need some water මට අවශ්‍යයි වතුර ටිකක්. මට අවශ්‍යයි වතුර ටිකක්. නැත්නම් මට ඕනි වතුර ටිකක්. I need some water. දෙවෙනි වාක්‍යයේදී some tea කියන phrase එක දාලා අපි වාක්‍යයක් හදලා තියෙනවා. I want some tea. I want some tea. මට ඕනි තේ ටිකක්. තුන්වෙනි වාක්‍යය I ate some rice. I ate some rice. මම කෑවා බත් ටිකක්. මම කෑවා බත් ටිකක්. I ate some rice. එතකොට some water, some tea, some rice කියලා දාලා අපි වාක්‍ය නිර්මාණය කළා. ඒ වගේ ඔයාටත් පුළුවන් ගණන් කරන්න බැරි නාම පදයක් සම් සමග භාවිතා කරලා ඔයාට වාක්‍ය නිර්මාණය කරලා ඔයාට කතා බහට එකතු කරගන්න පුළුවන්. හරි. දැන් සම් භාවිතා කරන අවස්ථා දෙකක් අපි බැලුවා. ගණන් කරන්න පුළුවන් නාම පද සහ ගණන් කරන්න බැරි නාම පද. දැන් යනවා අපි තුන්වෙනි අවස්ථාව මොකක්ද කියලා බලන්න. හරි. සම් භාවිතා කරන ප්‍රධාන අවස්ථා හතරෙන් තුන්වෙනි අවස්ථාව බලන්න මේ phrases ටික. some books, some pencils, some boys, some girls. දැන් මේවා බලනකොට ඔයාලට තේරෙන්න පුළුවන් මේවම නේද අපිට පළවෙනි පියවරේදී දුන්නෙත් කියලා. ඔව් පළවෙනි පියවරේදීත් මේවා දුන්නා. හැබැයි මෙතනදී අර්ථය වෙනස්. මොකද්ද මෙතනදී තියෙන අර්ථය? සමහර කියන අර්ථය some කියන එකෙන් ගන්න පුළුවන්. සමහර කියන අර්ථයත් අපිට some කියන එකෙන් ගන්න පුළුවන්. දැන් අතනදී ගත්තේ some books කිව්වහම පොත් ටිකක්නේ. හැබැයි මෙතන some books කියන එකේ අර්ථය එන්නේ සමහර පොත්. එතකොට ඔයා හොඳින් තේරුම් ගන්න some books කිව්වහම පොත් ටිකක් කියන අදහසත් එනවා, සමහර පොත් කියන අදහසත් එනවා. ඔය අදහස් දෙකම එනවා. එතකොට අපි මෙතනදී ඉගෙන ගන්නේ සමහර කියන අදහස. some books සමහර පොත්, some pencils සමහර පැන්සල්, some boys සමහර පිරිමි ළමයි, some girls සමහර ගැහැණු ළමයි, some teachers සමහර ගුරුවරු, some students සමහර ශිෂ්‍යයෝ, some birds සමහර කුරුල්ලෝ, some flowers සමහර මල්. ඒ සමහර කියන අදහසත් අපි මේ some කියන එකෙන් ලබා ගන්නවා. ඒ විදිහට ලබාගත්ත මේ phrases යොදාගෙන අපි වාක්‍ය තුනක් හදලා බලමු මේ විදිහට. පළවෙනි වාක්‍ය some teachers are good. සමහර ගුරුවරු හොඳයි. බලන්න මේකේ කර්තෘ පදයේ විදිහට මුලටම තමයි some කියන එක යෙදිලා තියෙන්නේ. Some students don't like English. සමහර ශිෂ්‍යයෝ ඉංග්‍රීසි වලට කැමති නෑ. Some people like that leader. සමහර මිනිස්සු කැමති ඒ නායකයාට. Some lessons are difficult. සමහර පාඩම් අමාරුයි. Some lessons are easy. සමහර පාඩම් ලෙහෙසි. හරි. ඕක තමයි තුන්වෙනි අවස්ථාව. තුන්වෙනි අවස්ථාවෙන් අපි මොකක්ද ඉගෙන ගත්තේ? some කියන වදනේ සමහර කියන තේරුම. some කියන වදනේ සමහර කියන තේරුම.
හරි. දැන් යනවා අපි අවසානයේවත් හතරවෙනි අවස්ථාවට. හතරවෙනි අවස්ථාවේදී බලන්න මොකද්ද මේ කියලා තියෙන්නේ කියලා. බලන්න මේ මෙතනදී මට ප්‍රේසස් කියලා වෙනම මට උගන්වන්න අවශ්‍ය වෙන්නේ නැහැ. කෙලින්ම වාක්‍ය තමයි වාට උගන්වන්න වෙන්නේ. ඒකට හේතුව තමයි සම් කියන වදන වාක්‍යයේ කර්තෘපදයේ විදිහට වාක්‍ය මුලට භාවිතා කරන්න සිද්ධ වෙන එක. හරි. some are good. some කියන වචනය විතරයි අපි මෙතනදී ගන්නෙ. some are good. මොකද්ද මේකේ අර්ථය? මේකේ අර්ථ තුනක් මට කියන්න පුළුවන්. සමහරක් හොඳයි කියන එකත් ගන්න පුළුවන්. දෙවෙනි අර්ථය තමයි සමහර අය හොඳයි. තුන්වෙනි අර්ථය තමයි සමහර ඒවා හොඳයි. සමහරෙක් හොඳයි කියලා කිව්වහම අපිට පණ ඇති හෝ පණ නැති දෙයක් ගන්න පුළුවන්. සමහර අය හොඳයි කිව්වහම පණ තියෙන අය ගැන කියවෙන්නේ. ඊට පස්සේ සමහර ඒවා හොඳයි කියලා කිව්වොත් පණ නැති දේවල් ගැන කියවෙන්නේ. ওই අවස්ථා තුනටම අපිට මේ අර්ථය ගන්න පුළුවන්. some are good, සමහරෙක් හොඳයි, සමහර ඒවා හොඳයි, සමහර අය හොඳයි. එතකොට some are bad, some are bad, සමහරෙක් නරකයි, නැත්නම් සමහර අය නරකයි, නැත්නම් සමහර ඒවා නරකයි. එතකොට some are beautiful, ඔය අර්ථ තුනම ගන්න පුළුවන්. සමහරෙක් ලස්සනයි, සමහර අය ලස්සනයි, සමහර ඒවා ලස්සනයි. එතකොට අපි මෙහෙම කිව්වොත් some are very useful, සමහර ඒවා ගොඩක් ප්‍රයෝජනවත්, සමහර අය ගොඩක් ප්‍රයෝජනවත්, නැත්නම් සමහරක් ගොඩක් ප්‍රයෝජනවත්. එතකොට some are new, සමහර ඒවා අලුත්. හරි. ඔය වගේ අර්ථ මේ කොටසෙන් ලබා ගන්න පුළුවන්. එතකොට සම් කියන වචනයේ විවිධ අර්ථ, විවිධ යෙදුම්, විවිධ භාවිතාවන් හතරක් මම වාට අරගෙන ආවා. මේ හතරම ඔයාට ඉංග්‍රීසි කතා කරනකොට ඕනේ වෙනවා. පළවෙනි අවස්ථාව countable noun එකක් එක ගණන් කරන්න පුළුවන් නාමපදයක් එක්ක සම් කියන එක භාවිතා කරා. දෙවෙනි අවස්ථාව ගණන් කරන්න බැරි නාමපදයක් එක්ක සම් කියන එක භාවිතා කරා. ඒ වගේම තුන්වෙනි අවස්ථාව සමහර කියන අර්ථයෙන් සම් කියන එක භාවිතා කරා. හතරවෙනි අවස්ථාව සමහරෙක්, සමහර අය, සමහර ඒවා කියන අර්ථයෙන් සම් කියන වදන වාක්‍ය මුලට දාලා කර්තෘපදයේ විදියට දාලා භාවිතා කරන අවස්ථාවක් කියලා දුන්නා. ඔය අවස්ථා හතරම ඔයාට ඉංග්‍රීසි කතා කරනකොට ඕනි වෙනවා. ඉතින් මේ පාඩම හොඳින් අධ්‍යයනය කරලා ඔයාගේ කතා බහට මේ මං කියලා දුන්න ඒවා එකතු කරගන්න. ඉතින් ඊළඟ පාඩමෙන් හමු වෙනතුරු ඔයාට සුබ දවසක්.